මම ඔබෙන් අහුවොත් ඔබට සහනය ඕනේද? සහනය ඕනේද? ඒ ශුද්ධාත්මයන් වහන්සේ දෙන්නට යන සහනය අයිති කරගන්න ෂෝට් කට් එකක් ගැන අද මේ වචනේ අපිට කියන්න. මොකද ෂෝට් කට් එක? පුදුමාකාර ෂෝට් කට් එකක්. ඒකේ බලය ඔයගොල්ලෝ දැනගත්තොත් ශුද්ධාත්මයන් වහන්සේ සහනදායකයන් අපිට දෙන සහනය ජීවිතේ ඕන ප්‍රශ්නයක් තුලට අත්දකින්න පුළුවන්. අද බලවත් පණිඩයක් මම වලට දෙන්න ආවේ. මොකද ෂෝට් කට් එක? අද වචනේ මොනවද කිව්වේ? මම ගත්ත දවසේ වචනේ මම ගත්තේ. වචනේ මොකද්ද කිව්වේ? කොහොමද ඉන්නේ කිව්වේ? වාසිය කියනවා ඒකාන්තයෙන්ම මම ඔබට කියන්නේ. උන්වහන්සේ ඒකාන්තයෙන්ම මම ඔබට කියන්නේ කියලා කවදාවත් බල අඩු දේවල් කිව්වේ නැහැ. ඒකාන්තයෙන් මම ඔබට කිව්වනම් කියන්නේ එන්න බැලරොත් දෙයක්. හරි? මොකද කිව්වේ ඒකාන්තයෙන් මම ඔබට කියන්නේ? ඔබ මාගේ නාමයෙන් පියාණන් වහන්සේගෙන් යමක් කිව්වොත් ඒ දේ ඔබට නොවැරදීම ලැබෙන්නේ. තේරුණා නේද? ජවාබ් 16 මාගේ නාමයෙන් ඕන අසරණකමකදී ඕන ප්‍රශ්නයකදී ඔයා සැනසීම ඉල්ලන්න මගේ රත්තරන් පුතේ ඔයාට ඒක ලැබෙනවාමයි. සමහරවිට සැනසීමේ ස්වාමීන් වහන්සේ ඊ සැනසීම අයිති කරගන්න ෂෝට් කට් එකක් උන්වහන්සේ කියලා දෙනවා. උන්වහන්සේගේ නාමය පාවිච්චි කරන්න. ඒ නාමය ඉල්ලන්න අසරණකම තුල ඒ නාමය තුල මොර ගන්න වාට සැනසීම ලැබෙන්නේ යනවා. මේ කතාවේ 100%ක් නැත්ද? මම සිද්ධියක් ඔබත් එක්ක බෙදා ගන්නවා. කැරි මුට් කියලා දේවගතිවරයෙක් ඉන්නවා. හරි. ඔහු අවුරුදු 18 දී කාර් එකේ ඔහුගේ සහෝදරියත් එක්ක ගමනක් යද්දී භයානක රියාවතරකට වාදනය වෙනවා. කොච්චර භයානකද කියනවනම් ගැරීමුත් මැරෙනවා. හරි ගැරීමුත් මැරෙනවා. හැබැයි මේ ගැරීමුත් තමයි ජීවත් වෙනවා. ඒ මොනවා තුනම මාන ට්‍රැක් දෙකේ බලනවා. මම කියන්නේ මැරෙනවා. හරි මැරිලා ගැරීමුත් කොහොමද ස්වර්ග වරන් හිමි කරගන්නවා. හරි චුට්ටක් කන්ෆියුස් වෙයි දැනට අහන්න. පස්සේ ඉඳලා දෙනවා ප්‍රශ්න. ගැරීමුත් ස්වර්ග වරන් ලබා ගන්නවා. ස්වර්ග රාජ්‍යයේ දෙවිතික කරගෙන යනවා. මේ ගැරීමුත් ස්වර්ගයේ සෙටල් වෙද්දී හරි සෙටල් වෙන්න යද්දී සෙටල් වෙද්දී ටිකකින් දේවදූතෙක් හදිස්සි පණිවිඩයක් එක්ක එනවා. ගැරීමුත් කියනවා Gary, you have to go back to earth again. Why? Because your sister, who was then unconscious, has regained her consciousness and she is asking you in his name. තේරුණා නේද? අන්නතුරේ සිහිසන්නා දැන් ඇයිද සිහිය ඇවිල්ලා සිහිය ආපු වෙලාවේ ඉඳලා සහෝදරේ මොකද කරන්නේ? ජේසුගේ නාමයෙන් ඔයාව ඉල්ල මොනා කරනවද? මොර ගන්නවා. ජේසුගේ නාමයෙන් ඉල්ලද්දී heaven has to bow down. යනවා නේද? වටේ වෙනවා. කැරි ආයම ජීවිතය ලබනවා. ඔයා බලන්න මේක වෙන්නේ කොහොමද ෆාදර්? මේක නම් විශ්වාස කරන්න බෑ. අපි යුගාන්ත වේදය පිළිබඳ දේ ගණ්‍යය කරද්දී near death experience අපි කියන්නේ මැරිලා ඉපදෙච්ච අවස්ථාව. කීපයක් ගැන මතක කරනවා. මේක එකක්. හරි. මේකේ එකක් කියන්න පැහැදිලි සාක්ෂි තියෙනවා. වචනේ කරලා බලන්න මේ ගැලිමුන් කියන දේශකයා අදට ජීවත් වෙනවා. දේශනා කරනවා, ගායනා කරනවා. හැබැයි වෛද්‍ය වාර්තාවක් බලන්න ඔහුගේ vocal cords එකක්වත් අදටත් නැහැ. අනතුරෙන් චප්පටොස් වෙනවා. තේරුණා නේද? සුරතන්ත්‍ර නැහැ. හැබැයි ඔහු කතා කරනවා. vocal cords නැතුව කොහොමද කතා
ගැන අපිට සැක කරන්න හේතුවක් නැහැ. අපිට කියන්න උත්සාහ කරන්නේ මේ කරදරේ කරා වෙන මොකක්වත් නෙවෙයි. ජේසුගේ නාමයේ බලයෙන්. You ask something in His name, it will happen. Right? It will happen. Because so much of power is there in that name. Jesus. Jesus. ජේසුගේ නාමයෙන් සැනසීම ලැබෙනවා. ඇයි නමට එච්චර බලයක්? මොකද හේතුව? ඔය නමට මොන ඔච්චර බලයක් හම්බුනේ? නමක් කිව්ව ඔච්චර බලයක් ලැබෙන්නේ. කීල බලක් කොට ලැබෙන්නේ කොහොමද? දැනුවත් වෙන්න. නම පුද්ගලයාව රිප්‍රසන්ට් කරනවා. පැහැදිලිද? ඔයා නම කියන්නේ ඒ පුද්ගලයාගේ වැඩ සිටීම සහ ඒ පුද්ගලයාගේ බලය වලට දැනෙනවා. මම ගාන සිද්ධියක් කියන්නම්. මම හම්බෙන්නේ සේවාව කරද්දී එතකොට බ්‍රදර්. එතන ෆාදර් මාව ක්‍රිස්තියානි කටයුතු අමාත්‍යාංශයට යවුවා. අපේ පල්ලියක ඉඩමක ප්‍රශ්නයක කතන්දරයකට. හරිද? එමෙතුමාව හම්බෙන්නේ. ඉතින් බයිකුත් නෑ බස් එකේ ගියේ. දැන් මම අමාත්‍යාංශයේ ඉන්නවා හම්බෙන්නේ. වාට කියන්නේ වාඩිලා ඉන්නවා. මාව තඹේකට ගණන් ගත්තේ නෑ කවුරු. හරි? ලෝණි ගියේ. හරි? ලොකු මහත්තුරු ඇවිල්ලා හම්බෙලා යනවා. මට අපිට හම්බෙන්නේ නෑ. මම පැය දෙකමාරක් විතර රස්තියක් දුන්නා. පැය දෙකමාරක්. මම ෆාදර් කෝල් එකක් ගත්තා. ෆාදර් වැඩි හරියන්නේ අපිට බැලුවා ෆාදර්. මම try කළා. අමාරුයි. එන්න වාදන කමන්නේ පස්සේ බලනවා කියලා මට එන්න කිව්වා. එතන තව රිසෙප්ෂන් එකේ මහත්තයෙක් මාව දැකලා දුක් කියලා කිව්වා අනේ ෆාදර් මාසේ රස්තියක් දුන්නා නේද? මේගොල්ලෝ අපර ගණන් ගන්න නෑ ෆාදර්. හරි? මේ පොඩි ඉන්ෆ්ලුවන්ස් එකක් තියෙනවා ෆාදර්. ඒවල වැඩ කරගන්න පොඩි ඉන්ෆ්ලුවන්ස් එකක් තියෙනවා. ෆාදර් කියලා ඔබත් කිව්වා ෆාදර් එහෙම කරදරයක් කිව්වා මේ උනාරි විද්‍යාව සෙට් කරලා අපි අපේ ෆාදර්. ඒකට ෆාදර් මීසනේ කන්ටැක්ට් එකක් හරහා ප්‍රයිම් මිනිස්ටර්ට කතා කරලා දුන්නා. හරි ප්‍රයිම් මිනිස්ටර් කතා කරලා දුන්නා. කතා කරලා මට අපොයින්ට්මන්ට් එකක් වෙන දවසට අරගෙන දුන්නා. තේරුණාද? ෆාදර් මට කිව්වා ඔයා ගිහිල්ලා කියන්නේ අර ප්‍රයිම් මිනිස්ටර් උතු කෙනා නෙමෙයි. තේරුණානේ? වාට කියන්නේ මම යනවා ඔයාලා දවසක් හරි කියනවා 11ට ප්‍රයිම් මිනිස්ටර් අතෝනේ දාරන්නේ මට කියපු ගමන්ම රිසෙප්ෂන් එකේ මාව බොහොම ගෞරවාන්විත වෙල්කම් කරනවා. ඉන්න ගිහලා හරි මොන පොලිමක්වත් නැහැ. මාව කෙලින්ම එකගෙන ගන්නවද? ඇමතුමා ගාවට මට බිස්කට් එකක් දෙනවා. තේ දෙනවා. මාත් කනවා ඒක. දෙන්න ගන්න තේරෙනවද? වැඩේ කරලා කියලා බිස්කට් දීලා තේ දීලා නැගිටලා අනේ පාඩ ජේසු පීඩ කියලා ගෞරවණීය පිටත් කරලා දෙනවා. කලින් දවසේ අපේ කරලා වෙන්නේ නැහැ. ඊළඟ දවසේ අමාත්‍යාංශයෙන් මට එච්චර පවර් එකක් හම්බුනේ ඇයි? මගේ පවර් එකද? කාගේ පවර් එකද? ප්‍රයිම් මිනිස්ටර්ගේ පවර් එක මට හම්බුණා. ඇයි? මම මොනවද කළේ? ප්‍රයිම් මිනිස්ටර්ගේ නම කිව්වා. තේරුණා නේද? ප්‍රයිම් මිනිස්ටර්ගේ නම කියද්දී ප්‍රයිම් මිනිස්ටර්ගේ පවර් එක මට හම්බෙනවා. ඉතින් විද්‍යාමානුනේ රිසෙප්ෂන් එකේ ගෙන පිළිගත්තා. හැමතුමා පිළිගත්තා. වැඩේ ඉක්මනට කෙරුණා. තේ ලැබුණා, බිස්කට් ලැබුණා. තේරුණා නේද? නම කියන්නේ ඒ කෙනාගේ බලය වැඩ සිටීම අපිට ලැබෙනවා. සනාසිම කියනවානේ. මට තමයි විශ්සේ කියනවා. දෙදෙනෙක් හෝ තුන්දෙනෙක් මාගේ නාමයෙන් රැස්වෙන තැන මම ජීවමානව වැඩ සිටිනවා. කිව්ව දෙනවාද? මගේ නාමයෙන් රැස් වෙද්දී, මගේ නම කියද්දී මොකද වෙන්නේ? මම එතන ජීවමාන වෙනවා. ජීවමාන වෙනවා කියන මානසික බලය ලැබෙනවා.
තේරුණාද මම කියන දේ? නමකට තියෙන පවර් එක ඕකයි. නමකට. හරි? දැන් ගැරි වුඩ් කියලා ගන්නනේ උනේ ඕක. පැහැදිලිද? එයාගේ සහෝදරි සිහිය ආවට පස්සේ මොකද කළේ? ජේසුගේ නාමයෙන් යාඥා කළා. ඒ නාමයෙන් යාඥා කරද්දී ජේසුගේ බලය කාට හම්බුණාද? කාට හම්බුණාද? ඒ සහෝදරිට හම්බුණා. ඉච්ඡා බලයෙන් යාඥා කරද්දී බැරිච්ච කෙනාට පණේ නැතුව තිනෙයිද? ඔවුන්ට කියන්නේ කඩක්ක නෑ. තේරුණානේ? ජේසුගේ බලය අර සහෝදරියට ලැබෙනවා. ඒ පවරක යාඥා කරද්දී ප්‍රතිහාරය වෙනවා. නමකට කරන්න අරුණේ ඕකයි. නමක බලය ඕකයි අමතක කරන්න එපා. හරි? නමක බලය. ඔයාගේ ජීවිතේ මේ මොහොතේදී ප්‍රශ්න, අමාරුකම්, අසරණකම්, වේදනාකාරී දැනීම් ඇති. හැබැයි ඒවත් කොච්චර ඔයා දුක් විඳිනවා වුණත් ඒවත් එක්ක දැන් අවුරුදු ගණන් පීඩාවට පත් වෙමින් ඉන්නවා වුණත් සැනසීම ලබන්න ක්‍රමයක් තියෙනවා. ජේසුගේ නම කියන්න. ජේසුගේ නාමයෙන් මොන ගහන්න. ඒ නම කියන්නේ ජේසුගේ දැනසිතීමත් එක්ක ජේසුගේ බලය වාට ලැබෙනවා. එතකොට හරියට ජේසු දේවතාවුන්ට මහ පොළොවේ යාඥා කරනවා වගේ. ජේසු යාඥා කරන්නේ මොනවද නෝනේ? පහක් වගේ යාඥා කරාම 5000කට කෑම ලැබුණා. කුණාටු වගේ යාඥා කරාම නිශ්චල වුණා. ජේසුගේ යාඥා මෙච්චර බලගත් වෙයි. ජේසුගේ නාමයෙන් යාඥා කරද්දී ඒ බලයම ඔයාට උරුමයි. මං කියන්නේ ඔයාලට තේරෙනවද? තේරෙනවා කියන්නේ ජේසුගේ නාමයෙන් යාඥා කරන්න. අසරණකම් වුණා සැනසීම ලබා ගන්න පුළුවන්කම තියෙනවා. සහ මේ නමට මෙච්චර බලයක් ලැබෙන්න තව හේතුවක් තියෙනවා. එකක් මම කිව්වා ඒ නම කියද්දි මොකද මම කිව්වේ නම කියද්දි ජේසුගේ බලය අපිට ලැබෙනවා. ඒකම අනිවාර්ය ප්‍රතිඵලයක් විදිහට තව දෙයක් වෙනවා. ඒ මොකද්ද? ජේසුගේම බලය අපිට ලැබෙනවා වගේම ඒ නම කියද්දී අපි ඉදිරියේ ඉන්න හැම දේ අපිට දනනනවා, කීකරු වෙනවා. පැහැදිලිද? ඔයාගේ රෝගය, ඔයාගේ අසහනය, ඔයාගේ ඇත්තලිකම, ඔයාගේ ප්‍රශ්නය, ඔයාගේ අරුමුදය, ඔයාගේ තනිකම වට දනනන්න යනවා. තේරුණා නේද? තේරුණානේ මම කියන්නේ? ජේසුගේ බලය ලැබෙනවා. අනිත් පැත්තෙන් ඔය ඉදිරියේ තියෙන සියලු දෙනා වාට දන නමනවා. අපි පිළිපිලිපිට ගියොත් දෙකේ 7 8 9 10 වගන්ති වල කියනවා. හොඳට වචන අයිති කරගන්න. හරි? පිළිපි දෙකේ 7 8 9 10 වගන්ති වල කියනවා. ක්‍රිස්තුස් වහන්සේ මරණය දක්වා කීකරු වූසේක. හරි? එබැවින් දෙවියන් වහන්සේ උන්වහන්සේව අති උසස් තැනට නම්වා සියලු නාමයන්ට වඩා අග්‍ර නාමය උන්වහන්සේට දුන් සේක. වශයෙන් දේවතාවත ක්‍රිස්තුස් වහන්සේව අති උසස් තැනට නම්වා සියලු නාමයන්ට වඩා අග්‍ර නාමය උන්වහන්සේට දුන් සේක. එසේ කළේ ස්වර්ගෙහිද පොළොවෙහිද පාතාලෙහිද සියල්ල උන්වහන්සේට දන නමන පිණිසය. ඊගැන කියමු ස්වර්ගෙහිද පොළොවෙහිද පාතාලෙහිද සියල්ල උන්වහන්සේට දන නමන පිණිසය. නමේ බලය රැඳිලා තියෙන අනිත් හේතුව ඕක. ඒ නම කියන්නේ ජේසුස් බලය ලැබෙන ඉවත්‍රි අනිත් පැත්තේ ඒ බලය ලැබෙනත් එක්කම සියල්ල අපිට දන නමනවා. ස්වර්ගය විතරක් නෙමෙයි, පොළොව විතරක් නෙමෙයි, පාතාලය
වගේ තනිකම දැන නමනවා. වගේ අසහනය දැන නමනවා. අර ගැරී මුක්ති කතන්දරේ දුන්නේ ඕක. පැහැදිලිද? අර නංගි ජේසුගේ නාමයෙන් යාඥා කරනවා. ඒතර මොකද වෙන්නේ? ස්වර්ගය කිව්ද? තන නමනවා. අම්මා ඊළඟ මෙයාව යවන්න එනවා. එනවා ස්වර්ගය දන්නවා. ස්වර්ගය දන්නවා. ජීවිතේ මේ මොහොතේදී අසරණකම් ඇති, අමාරුකම් ඇති, වේදනාකාරී අත්දැකීම් ඇති. හරි. හැබැයි සැලෙන්න එපා. ඒ ඕන දෙයක් ඔයා ඉදිරියේ දඩගස්සන්න ඔයාට ෂෝට් කට් එකක් තියෙනවා. මේක බලවත් තේරුම් ගන්න දේවචනේ මොනවක් කියන විදිහක් නැහැ. ඕන දෙයක් දඩගස්සන්න පුළුවන්. කකුලේ වේදනාව, පිළිකාව තේරෙනව නේද? දඩගස්සන්න පුළුවන්. ජේසුගේ නාමයෙන් ඒතරම් බලයක් තියෙනවා. උන්වහන්සේ කිව්වේ ඒකයි. ස්වර්ගයේද, පොළොවේද, පාතාලයේද සියල්ල ඒ නාමයට දන්නවා. ජේසුගේ නාමයෙන් මම මේ වේදනාවට මගේ තුරන් වෙන්න අන කරනවා කියලා කියන්නේ. දන නමනවා. ඇත්ත එකක් හිරේලා ඉන්නවා නම් ඔයා. සහනේ ලබන්න ෂෝට් කට් එකක් තියෙනවා. කියන්නේ ජේසුගේ නාමයෙන් මම මේ ඇත්ත එකකට අන කරනවා. මගේ තුරන් වෙන්න. ජේසුගේ නාමයෙන් මම විදහාස වෙනවා කියලා යාඥා කරන්න. ඇත්ත එකම කොච්චර දරුණුත් ඒකත් එක්ක අවුරුදු ගානක් දුක් විඳිනා වුණා. ඒක ඔයාලට කියන්න දන නමනවා. තනිකමත් එක්ක මේ ඉති. හරි. ප්‍රියාදර ළඟ නැතිව කියලා කියලාවට. හරි. තනිකමත් එක්ක අසරණ වෙලා. ඇස්සර පොළේනාවේ කතුළු හිතේ සුසුම වේදනාව. ඔය අසරණලා ඉන්නවනම් ජේසුගේ නාමයෙන් මම මේ අසරණ කමට මේ වේදනාවට පහවෙන්න කියලා අඳ කරනවා කියන්නේ. ඒක තන නමනවා ඔයාගේ දුර වෙනවා. මගේ නෝන තේරෙනවද? තේරෙනව කියන්නේ ජේසුගේ නාම බලයෙන්. ඇයි බලවත්? ඒ නම කියද්දී ජේසුගේම බලවත් ලැබෙනවා සහ අනිත් පැත්තේ සියල්ල ඔයාට දන්න නමනවා. ඒ කියන්නේ සැනසීම අනිවාර්යෙන් ලැබෙනවා. අනිවාර්යෙන් ලැබෙනවා. ක්‍රියාපතේ හරි පැහැදිලිව කියනවා. ගැලවීම සලසා දෙන කියන්නේ ජේසුස් යන නාමය හැර අන් කිසිදු නාමයක් මේ පිට අපිට නැත. ගැලවෙන්න තියෙන උච්චාරණය අපිට ගන්නවා දෙනවා කියන්නේ. ජේසුගේ නම දේවචනේ පොරොන් විදියක් නැහැ. ඊපස්සේ කිව්වා මගේ නමෙන් ඉල්ලන්න. ඊළඟ සැනසීම, සුවය, සහනය, බලය ලැබෙනවා. වෙනක් කියලා කියන්නේ මාත්‍යයන් ලෝක වැඩක් නැහැ. ලංකාවේ නම් අම්මගේ නම් කියලා අම්මට කුල් ගත්ත වැඩක් නැහැ. යාළුවා ඉන්න කෙනාට බබාම ප්‍රශ්නෙක ඉන්න කියලා කිව්වට ප්‍රශ්නයක් වෙන්නේ වැඩක් වෙන්නේ නැහැ. තේරුණා නේද? එක නමයි කියන්නේ මොකද්ද? ජේසුගේ නම. ඒ නමේ ඔයාට අවශ්‍ය සැනසීම, ගැලවීම සියල්ල හැකියලා තියෙනවා. ඇයි? ඒ නම කියද්දී ජේසුගේ බලය ඔයාට ලැබෙනවා. සියල්ල ඔයාට දන්න නමනවා. අනික මට එකේ විශේෂයකට කියොත් ජේසුස් කියන නමේ තේරුම අපිට කියලා දෙනවා. මොකක්ද තේරුම ජේසුස් කියන නමේ? මොකක්ද තේරුම? දන්නවද? චුට්ට ඕල කතා කරමු. මම කතා කරලා හරියන්නේ නැහැ. දෙනාසේ අප ගලවනසේක. තේරුණා නේද? ජේසුස් කියන්නේ මොකද්ද? ගලවන්න. පැහැදිලිද? ඒ නමේ තේරුම මොකද්ද? He saves. He saves. ඒ නම කියද්දී ඔයාට salvation ලැබෙන්න ඕනේ.
ලැබෙන්න ඕනේ. තේරුණා නේද? ඒ නිසා මේ ෂෝට් කට් එක වල තියාගන්න. වයින්ද කොහෙවත් ජේසුගේ නම ඒ ශ්‍රී නම උච්චාරණය කරන්න. දැන් මේක පරුනේ ඇත්තට. පොඩි කික්කයක් ආවද? පාද මරු ක්‍රමයේ පාදවක. අදිපත් ජේසුගේ නම කියනවා කියලා හැමෝටම කියනවා. එහෙම කියලා ගොඩෙන් ආසාවක් එන්න ඇති නේද? ආවද? හැබැයි චුට්ටක් ඔයගොල්ලෝ අපසෙට් කරන්න යන්නේ නම කිව්වට විතරක් හරියන්නේ නැහැ. අපෝ ෆාදර්. නම කියන්න කලින් එක කොන්දේසියක් තියෙනවා සමහරවිට. මොකද කොන්දේසිය? එක වෙන කොන්දේසියක් තියෙනවා. ඒක සතිය නැත්තම් නම කොච්චරකට වැඩි නැහැ. ජේසුස්සේ ජෝන් 15:7 කියනවා. හරි. ඔබ මා තුල සිටින්නේ නම් කටින් කියන්නේ ඔබ මා තුල සිටින්නේ නම් ඔබ කැමති දෙයක් ඉල්ලන්න එවිට එය ලැබෙන්නේ. අන්නම කියලා හරි මොක හරි ඉල්ලන්න නම් මුලින්ම මොනවද කරන්න ඕනේ? ඔයා කියන්න. මා තුල ඉන්න ඕනේ. මා තුල නැතුව කනෙක්ෂන් එකක නැතුව ඉල්ලුවා කියලා නම් කියලා වැඩක් වෙන්නේ නැහැ. සම්බන්ධ නැතුව, ප්‍රයාණයක් නැතුව, පූජාවකට යන්නේ නැතුව, ඔරසමක් කියන්නේ නැතුව, යාත්‍රාවේ ගමනක් යන්නේ නැතුව නම කිව්වා කියලා මැජික් බලාපොරොත්තු වෙන්න එපා. මම ඔය උදාහරණ සිද්ධියක් කියන්නම්. ඔය මාසම නේද? මම මඩපැල්ලේදී බ්‍රදර් විදිහට ලොකු ෆාදර් සති දෙකකට රට ගියා. එතකොට මීස බලන්නේ මට. මම ඒ දවස්වල පිළිබිඹු තියෙන චූටි. තාමත් පිළිබිඹු චූටි තමයි. ඒ දවස්වල සුද්ධ ජීවිත කරේ. හරි. දැන් මම මීසල බලාගෙන ඉන්නවා. ෆාදර් පූජාවලට ස්වාමීන් වහන්සේ ලෑස්ති කරලා ගියා. මම මීසල රන් කරන්නේ. සේවක මහත්තුරු හිටියා 4 දෙනෙක්. ලොකු වත්තක් වැඩ දිනවා සෑහෙන්න. දැන් මම වැඩ කරගන්න බැහැ. දැන් මාර කේස් එක වැඩ කිව්වට මම වැඩ කරන්නේ. ලොකු පාඩ නෑ. අනේ මා චුට්ටි ගාවා කියන්නේ. තේරුණා නේද? වැඩ කියලා වැඩ වෙන්නේ නෑ. දැන් මට මාර අවුල. දැන් මට ටිකක් එළුමක් ගන්නත් නෑ. නෙමෙයි වෙන්නේ මොනවද කරන්නේ? කාලා ගන්න, බෙහෙත් දීලා ගන්න. හරි. මම පොඩි ටෙක්නික් එකක් පාවිච්චි කරනවා දන්නවද? මම වැඩ කරන්නේ නෑ. මම කියනවා මේ සයිමන් මේ ලොකු ෆාදර් කිව්වා තනකොළ ටික කපලා දාන්න කියලා. සයිමන් කපනවා කැපිල්ලක් තනකොළ සිංගා පැත්තම සුද්දයි. කියනවා නේ. මම කියනවා සිමියෝන් ෆාදර් කිව්වා මේ අතු ටික පොඩ්ඩක් පැහැලා දාන්න කියලා. හරි? කියනවාද වැඩේනවා. මට තේරුණා මේ වැඩේ මරු. ෆාදර්ගේ නම පාවිච්චි කරනවා. තේරුණා නේද? දැන් මම ෆාදර්ගේ නම කියලා සියල්ල කරගත්තද නැද්ද? ඒ නම කියන්න මට පුළුවන් වුණේ ඇයි? සයිමන් දන්නවා සිමියෝන් දන්නවා මේ ෆාදර් එක ඉන්න බ්‍රදර්. තේරුණා කියන්නේ? එකට හිටපු මිනිස්සයා එකට හිටියේ පොඩ්ඩක් අත ගියේ. කෝල් කරන නැති ඒගොල්ලෝ අතාරිනවා තමයි. කනෙක්ෂන් එක සයිමන් දන්නවා සිමියෝන් දන්නවා. තේරුණා නේද? ඒ නිසා මම නම කියද්දී බලයක් තියෙනවා. දවසක් මම වැඩක් වෙනවා. සයිමන් මට කියනවා ෆාදර් අර මිනිස්සේ පාන මම එලාවකට පල්ලිය දකින්න මිනිස්සයා පූජාවකට හේවෙන්නේ නැහැ ඔය මිනිස්සයා එලාවකට පල්ලිය වද්ද දකින්න
මට ඇවිල්ලා කිව්වා වාද මේ ලොකු පාට පොල් පිටි 15ක් ඉල්ල ගන්න කිව්වා කියලා. තේරුණා නේද? සයිමන් දීලාද? මන් දුන්නේ නැහැ මට ඔරෙන්ට් බලන්න. මම බැලලා එළුවා වාගේ. තේරුණා නේද? දැන් ඒ වගේ පාවිච්චි කළේ පාදගෙන නැහැ. ඒ පොල් පිටි හම්බුනේ නැත්තේ. සම්බන්ධනේ. ඔයාලත් එක්කම ඉඳගෙන තේරුණා නේද? අරය කනෙක්ෂන් එක නෑ. සයිමන් දන්නවා මේ මිනිස්සයා ඔයාලට කෝල් කරන්නේ නෑ. මොංගවන්න උඹරෙත් නෑ. තේරුණා නේද? පල්ලියෙන්නේ නෑ. කොහෙද කොහොමද මෙයාට කියන්නද? කීයටද තේරුණාද? කනෙක්ෂන් නැතුව නම කිව්වා කියලා වැඩක් වෙන්නේ නෑ. ඒවනස කියන්නේ ඔබ මාතර පමතින්නේ නම් කපටදා කියලා ලැබෙනවා. ලස්සන සිද්ධියක් වෙනවා. ක්‍රියාපදේ 13 වෙනි පරිච්ඡේදයේ. හරි ලස්සනයි. හරි. පවුල්තුමා ඉන්දරනේ දවසල යන්නේ තාත්ත පුදුම ආලයකට තිබුණේ. හරි. පුදුමාකාර විදිහට සේවාව කරනවා, සූපත් කිරීම කරනවා, ජීවිත වෙනස් කරනවා. ජේසුගේ නාමයෙන් ගොඩාක් සෝකීම් කරනවා පවුල්තුමා. එතකොට සංචාරක යකඩුවෝ බලන් ඉන්නවා අම්මටසේ පාවුල් කරන වැඩ ජේසුගේ නම කියලා මානවන දේවල් කරනවා නේ තේරුණා නේද සංචාරක යකඩුවෝ ලස්සනට කරන මොකද ඒගොල්ලෝ කනලව කරලා යක්කු දුර වෙන්නේ නැතිකොට ඒගොල්ලෝ try කරලා යක්කු දුර වෙන්නේ නැහැ පාවුල්ගේ ටෙක්නික් එක පාවිච්චි කරනවා තේරුණා නේද අයිවල කියනවා යකාට කියනවා පාවුල දේශනා කරන ජේසුස්ගේ නාමයෙන් මම ඔබට අනතරමින් ඵලයක් කියලා කියනවා යකාට. මොනවද කියන්නේ? පාවුල දේශනා කරන ජේසුස්ගේ නාමයෙන් මම අනතරමා ඵලයක්. යකා යනවද? යකාට ඔබ කවුද කියන්නේ? තේරුණා නේද? යකා අර මනුස්සයා නම ඔබ කවුද කියන්නේ? තමුසේ දෙයයන් නම් මත මනුස්සයෙක්ද? තමුසේ නම කියන්නේ? යකා දුර වෙන්නේ නෑ. යකා මොකද කරන්නේ? ඉතන ප්‍රචණ්ඩ ලෙස හැසිරিলা මිනිසුන්ව තුවාල කරලා පලා යනවා. කෙරෙන්නේ ඒ නම කියන්නේ කනෙක්ෂන් එක ඕනේ. සංචාරක යකදුව වෙන්න එපා. පාවුල් වගේ කනෙක්ෂන් එකේ ඉන්න. කනෙක්ෂන් එකේ ඉන්න. කෙරෙන්නේ කනෙක්ෂන් එකේ ජේසුස් වහන්සේ උන්වහන්සේගේ නම කියන්න බලය එකපාරට දුන්නේ ශ්‍රාවකයන්ට. සේවාව පටන් ගත්ත ගමන්ම නම කියන්න කිව්වේ නෑ. නම කියන්න කිව්වේ කොහෙද ආන්නේ? මාර්ක්ස් විශේෂ ධර්මවල උන්වහන්සේ නම කියන්න කියන්නේ මොකද දන්නවද? සේවාව ඔක්කොම ඉවර කරලා අහස් නගින්න යද්දි මගේ නාමයෙන් යමුතු කරපළා. ඇයි එතකොට කියන්නේ? අවුරුදු 3ක් එකට ඉඳලා දැන් හොඳ රිලේෂන්ෂිප් එකක් තියෙනවා. පැහැදිලිද? දැන් නම් කියන්න පුළුවන් කමක් ඒගොල්ලන්ට තියෙනවා. දැනගන්න මේ නමේ මහ පුදුමාකාර අරමුණු බලයක් හැදිලා තියෙනවා. හැබැයි නම කියන්නේ ඔයා සම්බන්ධකමක සිටිය යුතු වෙනවා. මගේ ජීවිතේ පොඩි අත්දැකීමක් කියලා මම ඉතින් අවසන් කරන්න. මිට අවුරුදු 3මාරකට කලින් මට දරුණු අනතුරක් සිද්ධ වෙනවා. සමහරවිට දැනවත් ඇති මම මැරෙන්න ගිය මිනිස්සෙක්. හරි මැරෙන්නේ ජීවිතේම ගත කරන්නේ. ඕල් ෆේස් වලදී මාව බීමත් රේත් හප්පනවා ඉතින් හප්පන්නේ හරි මම හැප්පෙනවා. මගේ ලෝගෝ ලේබිලක් වෙනවා, පයිප් එක ගන්න දෙයක් නැහැ, සීසන් වෙනවා, කල් එකවා ක්‍රැක් වෙනවා, මට ට්‍රැක් උන්නේ බය වෙන්න එපා. හරි? මේ ඔබ සීසන් එක ඉස්පිරිතාලේ ඉති. හරි? මම සුපුරුදුව කරගෙන ආපු යාඥාව මට කරන්න බෑ. පුදුම වේදනාවක්. අඟපත රිදෙනවා, ඔළුව කකියනවා,
තේරුණාද? ඉවසන්න බෑ. මාරමාරුගේ පිටි. ඔයාට කියන්නේ මම ඒ කාල සීමාව පුරාවටම කලින් ආචාරය මොකක්ද? ඕකම කොඳුර හිටියා. නර්ස් ළමට කියන්නේ දේශපාලන කියලා. තේරුණා නේද? ඒගොල්ලන්ට තැනම ජේසු නම කියනවා. තේරුණා නේද? ජේසු කියන්නේ. ඔයාට කියන්නේ ඇක්සිඩන්ට් එකෙන් පස්සේ මාස 4මාරකින් මම සේවාවක් පටන් ගන්නවා. කොච්චර කාලෙකින්ද? මාස 4මාරකින්. මගේ ඇක්සිඩන්ට් එක දැකපු සිකියුරිටි කෙනෙක් ගෝල්ඩ් ෆේස් වල කියලා තිබුණේ 70 ගණන් විතර කෙනෙක් විසිකලා ගියා. එතනම දැරෙන්න කිව්වලු. තේරුණා නේද? දැකපු කෙනා විග්‍රහ කරේ එහෙමයි. පැහැදිලිද? හැමෝම හිතුවේ දැරෙන්න කියලා. පැහැදිලිද? ෆොටෝස් ෂෙයා වුණා. කොහොම කම්පා වුණා. පැහැදිලිද? හැබැයි මාස 4මාරේ මම සේවාවක් පටන් ගන්නවා. ඔයාලට කියන්නේ මගේ තුවාල සනීපුනේ බලන් ඉද්දි. මගේ පැලල් නැගුනේ බලන් ඉද්දි. පැහැදිලිද? මෙනින්ජයිටිස් කොට හැදෙනවා. අර ප්‍රැක්ටිකල් ඉන්සෙන්ටිව් කියලා. වදන මොලේ උඩ හැදෙනවා මිනිස්සු පිස්සු වෙනවා. මැරෙනවා. මම පිස්සෙක් නෙන්නේ. පිස්සු පාඩම් නැහැ නේ තේල් ටිකක් තියෙනවා. ලාවට තියෙනවා නෑ. මම අද සදාසමන සේවා කරගෙන ඉන්නවා. මොකක් නිසාද? අර යාචනා නිසා. ජේසු. ඉතින් මට තේරෙන්නේ ලොකු කනෙක්ෂන් එකක ඉන්න. තේරුණා නේද? කනෙක්ට් වෙන්න දෙවියන් වහන්සේ ඉන්නේ දුර ඇතට නෙවෙයි. කොහෙද ඉන්නේ? ඔයා තුලයි. හැමදාම එක විනාඩි 20ක් අවම පැය කාලක්වත් අන්තිමවම සම්බන්ධ වෙන්න. එහෙම සම්බන්ධ වෙලා ජේසුගේ නම කියලා බලන්න. ඔයාට වෙන්න ඕන දේ නැත්නම් මට කියන්න. එක්ක ජේසුගේ ප්‍රශ්නයක්. නැත්නම් මගේ ප්‍රශ්නයක්. නැත්නම් මගේ ප්‍රශ්නයක්. ජේසුගේ ප්‍රශ්නයක් වෙන්න බෑ. මං කිව්වේ දේව වචනේ ප්‍රශ්නයක් වෙන්න බෑ. ඔයාගේ ප්‍රශ්නයක් වෙන්නත් බෑ. එනවා නේද? කියන්නේ දිවෙනවා. එනවා නේද? වැක්සින් එක පස්සේ මට තියෙන ලොකු චෝදනාවක් තමයි බයික් එක හයියෙන් පදිනවා කියලා. දැන් මීසින් හරියට කම්ප්ලේන්ට්ස්. පාද පොඩ්ඩක් යන්න පාද. අම්මලා කට්ටිය එලා කියනවා. ඒ කියන්නේ 70ට යනවා. ලංකාවේ ලොකු ස්පීඩ් එක 70 කියන්නේ. මේගොල්ලෝ යනවා. මේ ඇක්සිඩන්ට් වෙච්ච අලුත මං ගියේ 40ට. බයයිනේ. දැන් පිච්චලද? ඒ බයික් පැද්දා අයින් කරලා 40ට යනවා. හරි? කොහොම යන්නේ? දවසක් මම දැක්ක ලොකු ඇක්සිඩන්ට් එකක් වෙලා. බයික් ඇක්සිඩන්ට් එකක්. හරි? මගේ මතකයේ දුවනවා එකපාරට මොකටද? මගේ ඇක්සිඩන්ට් එකට. දෙයනේ මාස ගානක් කලින් මාත් හැප්පුණා. ඒක සීතල වෙනවා. බයික් යන්න ගමන් මම වචන ටිකක් මොමුණනවා. මම දන්නේ කොහෙන් ආවද කියලා වචන ටික. හරි? මම මතක් කරනවා ජේසු කියන නම නිසා මම බේරුනේ. නැත්තම් මම මැරෙන්න හිතුව මාසෙද. මම කියනවා මෙන්න මේක. ජේසු ශ්‍රී නාම ජේසු ජේසු ශ්‍රී නාම ජේසු Baik, කියනවා. වල ජේසු ශ්‍රී නාම ජේසු ජේසු ශ්‍රී නාම ජේසු ඒක
ඇන්කර් එක කරගෙන ඊට පස්සේ ගීතිකාවක් නිර්මාණය වෙනවා. අපි ගීතිකාවෙන් කියන්නේ යනවා. That's what I'm doing. සහනදායකයන් වහන්සේ සැනසෙන්දර ස්වාමීන් වහන්සේ අපි තුලින් වාසය ඉන්නේ. අපි තුලින් උන්වහන්සේ අද දවසේ වචනය හරහා ඒ සැනසීම ලබන ෂෝට්කට් එකක් කියලා දුන්නා. මගේ හුස්ම තිබුණු ඒ මනුෂ්‍ය ශරීරේ දරපු කෙනාගේ නම කියන්නේ මට සම්බන්ධ වෙලා මගේ හුස්ම දරපු දේව පුතාගේ මිනිස් නම කියන්නේ ඒ නම කියද්දී මනුෂ්‍ය ලෝකේ ඔයාට දන නමක් නැති දෙයක් නෑ. මනුෂ්‍ය ලෝකේ ඔයාට හිමි නොවන බලයක් නෑ. ඔයාගේ රෝගී ඔයාට දන නමනවා. ප්‍රශ්න දන නමනවා. සම්බන්ධකම් ප්‍රශ්න දන නමනවා. ඇත්තටම දන නමනවා. ආත්මේ මොකක් වුණත් දන නමනවා. ඒ නම් දෙච්චර බලයක් තියෙනවා. සහනදායකයන් අපිට කියන දේ මේකයි අද. ඒ සහනය අපි අත්දකින්නට යනවා. උන්වහන්සේට සම්බන්ධ වෙවි ඒ නම කියන්නේ. ස්වාමීනි ඔබට සම්බන්ධ වෙනවා දෙන්න. ඒ සම්බන්ධය තුළ පාවුල වගේ ඔබ වහන්සේගේ නම කිය සහනය මම අත්දකිනවා වගේම අනිත් අයට සහනය බෙදන්න වරම් දෙන්න. මේක සුද්ධාත්ම රටක් බවට පත් කරන්න වරම් දෙන්න. මෙලිමගේ සුද්ධාත්ම නගරයක් බවට පත් කරන්න වරම් දෙන්න. සහනයෙන් පිරුණු තැනක් බවට පත් කරන්න වරම් දෙන්න. ඒ නාමයේ බලයෙන් උතුම් කරලා දෙන්න. ඒකයි.
Gesù